අපේ වෙඩින් ඇල්බම් එක. දරුවොත් එක්ක හරි හරියට දෙමව්පියොත් හිතුවක්කාරකම් කරන්න ගත්තොත් ලෝකයක් පවතින්න බෑ. ඒක හරි මන්දාර. ඔයා ගේ දවසේ ඉඳලා අම්මා හිටියේ සෑහෙන වේදනාවකින්. අපිට කියලා දරුවෝ ගොඩක් නෑනේ. දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඔයා ඉන්න ඕනේ මාත් එක්ක. විශ්ව නම් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ. මට පුළුවන් අම්මා මගේ වැට එක තනියම කරගන්න. මෙච්චර දවසක් හිටපු එකේ ඔය ටික දවසත් එහෙම්මම කරගන්න. අනික විශ්වත් මට හෙල්ප් කරනවානේ. පිරිම් මොනවද ඕවා ගැන දන්නේ? ඔයාගේ මුරණ්ඩුකම හින්දා දුක් විඳින්න වෙන්නේ කුසේ ඉන්න නොදරුවට. වෙච්ච දේවල් අමතක කරලා ඒ වගේ තීරණයකට එන්න පුළුවන් නම් ඒක හැමෝටම හොඳයි. විශ්ව කොයි වෙලේදාවේ? දැන් පැයක් විතර වෙනවා. ඔයා මොනවද බොන්නේ විශ්ව? තේක. පළවෙනි ළමයානේ. අනික තාම ඒ හැටි වයසක්ද? හැමදේම තනියෙන් කරගන්නත් අමාරුයි. ඒ හින්දා අපි තීරණය කළා දුව එක්ක යන්න. අපි කිව්වේ වෙන කවුද ඉතින්? මන්දාරයි අපි. අපි මෙච්චර කල් අපි කිව්වේ මන්දී මමයි. ඔයගොල්ලෝ කොහොමද අපි වෙන්නේ? පිටායට ඕන විදිහට නෙවෙයි මේකද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අපිට ඕන විදිහට. විශ්ව මන්දී මොකද්ද මේ කතාවේ තේරුම? කේන්ති ගන්න එපා විශ්ව. අම්මලා කියන්නේ අපේ හොඳටනේ. දුව අම්මේ කොහමගේ බබා බබාව දෙන්න බලන්න. කොහමගේ බබා අනේ මගේ දරුවා කෝ අනේ මගේ දරුවා සම්මාවෙන මන්නේ